මේ කතාව අහන ඔයාට කවදා හරි හිතිලා තියෙනවද ලෝකේ ලොකෝයත් එක්ක හැප්පෙන්න මම පොඩි වැඩි කියලා? ඔයාට එහෙම හිතෙනවා නම් මේ කතාව අනිවාර්යෙන්ම අහන්න. මොකද මේ මිනිස්සයා තනියම යුද්ධ කළේ ලෝකේ බලවත්ම වෙළඳ සමාගම් වලට එරෙහිව. වර්ෂයේ 1950 ගණන් වල ඒ කාලේ අපේ රටේ තේ කියන්නේ සුද්දාගේ බිස්නස් එකක්. අපි කලේ තේ කඩන එක විතරයි. ඒකේ ලාභය ගියේ පිටරට සමාගම් වලට. මේ තරුණයා මුලින්ම ලන්ඩන් වලට ගියා. එහෙදී ආ දැක්කා අපේ වටිනා තේ වෙන රටවල බාලතේ කුඩු එක්ක කලවම් කරලා විකුණනවා. ඒ වෙලාවේ එයාගේ හිතට ලොකු වේදනාවක් ආවා. එයා තීරණයක් ගත්තා. කවදා හරි මම මගේ රටේ නම ගහලා කලවම් නැති පිරිසුදු තේ ලෝකෙටම දෙනවා කියලා. මේක ලේසි වුණේ නෑ. ලෝකේ ලොකුම සමාගම් එයාට බාධා කළා. උඹලා පොඩි මිනිස්සු උඹලට ඕවා කරන්න බෑ කියලා. එයාට hina වුණා. එයා ළඟ ලොකු මාකටිං බජට් එකක් තිබුණේ නෑ. එයාට උදව් කරන්න කවුරුත් හිටියේ නෑ. අවුරුද්දක් නෙවෙයි, අවුරුදු දෙකක් නෙවෙයි, අවුරුදු 38ක්. ඔව්, අවුරුදු 38ක් තිස්සේ එයා මේ හීන වෙනුවෙන් කට්ට කෑවා. දැන් මම ඔයාගෙන් අහනවා, ඔයා කරන දේක ප්‍රතිඵල එන්න මාසයක් පරක්කු වෙනකොට ඔයාට එපා වෙනව නේද? හැබැයි මේ මිනිස්සයා අවුරුදු 38ක් බලන් හිටියා. ඔයාටත් පුළුවන්ද ඒ වගේ ඉවසන්න? ඔයාටත් ඕන නම් කවදා හරි දවසක තමන්ගේ දෙයක් ගොඩනගන්න පහලින් never give up කියලා කමෙන්ට් එකක් දාන්න. ඔව්, ටයිප් කරලම කමෙන්ට් එකක් දාන්න. අන්තිමේදී වර්ෂය 1988 දී ඕස්ට්‍රේලියාවේ පොඩි සුපර් මාකට් එකක එයාගේ තේ පැකට් එක විකුණන්න පටන් ගත්තා. ලොකු සමාගම් එයාට බය වුණා. උසාවි ගියා, නඩු දැම්මා. ඒත් මේ මිනිස්සයා අඩියක් පස්සට ගත්තේ නෑ. එදා තනියම පටන් ගත්ත ඒ ගමන අද රටවල් 100කට වැඩිය ව්‍යාප්ත වෙලා තියෙනවා. ලෝකේ හොඳම තේ සන්නාමයේ විදියට අපේ රටේ නම ලෝකෙටම ගෙනියන්න එයාට පුළුවන් වුණා. අවුරුදු 30කට කලින් එයාට පිස්සෙක් කියලා hina වුණාට අද එයා මුළු ලෝකෙම දන්න ව්‍යාපාරිකයෙක්. ඔහු වෙන කවුරුත් නෙවෙයි. ඩිල්මා නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු. එයා ඔප්පු කළා ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඕන නෑ ලෝකෙ දිනන්න. ඕන කරන්නේ අවංකකමයි කැපවීමයි විතරයි කියලා. ඒ නිසා අද ඔයා වැටිලා ඉන්න තැන ගැන දුක් වෙන්න එපා. කාලේ එනකන් ඉවසන්න. මේ වගේ ගැම්මෙන් එන කතා දිගටම අහන්න දැන්ම මාව ෆලෝ කරන්න. එච්චරයි.